News First on Y අපි අද කියන්නේ වෙනස්ම කෙනෙක් ගැන. ලංකාවෙලම ලෝකෙට අරන් යන්න අපේ තරුණ කොල්ලෙක්ට පුළුවන් වුණා. එවැනි කවුරුවත් නෙවෙයි කෑමෙන් ලෝකයක් පසක කරගත් රොයල් කුක්බුකී චරිත් එන් සිල්වා. ඔහුට පුළුවන් වුණා ආසියාවේ බලවත්ම යෝන් ව්‍යවසායකින් 30 දෙනා අතරට එන්න. ඒ ෆෝබ්ස් සංග්‍රහයේ 30 under 30 ඒෂියා 2025 ලයිස්තුවට ඇතුළත් වීමෙන් ෆෝබ්ස් සංග්‍රහය මගින් හැම අවුරුද්දකම ෆෝබ්ස් 30 under 30 කියන ටැග්ලයින් එක යටතේ අවුරුදු 30ට අඩුවෙන් ලෝකේ හැම කලාපයක්ම අයත් වෙන විදිහට ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විශිෂ්ට ඇචීව්මන්ට්ස් කරපු තරුණ තරුණියන් ගැන වාර්තාවක් එළි දක්වනවා. ශ්‍රී ලංකාවේ YouTube නිර්මාණකරුවෙකු වගේම ව්‍යවසායකයෙක් වන චරිතෙන් සිල්වා 2025 ආසියාව නියෝජනය කරමින් එම වාර්තාවට ඇතුළත් වෙන්න සමත් වෙලා තියෙනවා. එය ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම විශාල ගෞරවයක්. වයිල් කුක්බුකී චරිත තමයි ලංකාවේ පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 10.2ක් ලබාගත්තු YouTube නාලිකාව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට ඩයමන්ඩ් ප්ලේ බටන් එක දිනාගත්තේ වයිල් කුක්බුකී චරිතම තමයි. ආසාව නිසා සහ විනෝදාංශයක් විදිහට කෑම හදලා වීඩියෝගත කරලා ආසියාවේ ලංකාවේ නම ඉහළට ගේන්න පුළුවන් වුණ චරිතට තවත් ජයග්‍රහණ අපේ රටට ගේන්න පුළුවන් වෙන්න කියලා News First on Y අපි හදවතින්ම විශ් කරනවා.